සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න අදත් වීඩියෝ එක අරගෙන ආවේ කළමනාකරණ සේවා නිලධාරී විභාගයට මුහුණ දෙන්න ඉන්න ඔයාලා වෙනුවෙන්. ඔයගොල්ලෝ අහන ප්‍රශ්න කිහිපයකට උත්තර මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවා. ඉතින් මම හිතනවා මේ දේවල් එක්සෑම් එක ලියන්න ඉන්න ඔයාලා ගොඩ දෙනෙක්ගේ හිතේ තියෙන දේවල්. ඉතින් ඒ නිසා හැමෝම වීඩියෝ එක බලන්න. එතකොට ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්න निराකරණය වේවි. අනිත් එක තමයි ඔන්න අඩුවට පන්තියක් ගැන මම කලින් වීඩියෝස් වල සඳහන් කරා. ඉතින් සමහර අය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ WhatsApp link එක දාලා තියදී ආයෙත් අහලා මම ඒගොල්ලන්ට අපෝ කමෙන්ට් කරා. පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ chat එකේ link එකක් දාලා තියෙනවා. ඉතින් මේ පාඨමාලාවම සම්පූර්ණයෙන්ම රුපියල් 2500ට ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අඩු මුදලකට. ඉතින් එහෙනම් මම අද කතා කරන දේ ඊළඟට කතා කරන්නම්. ඉතින් සමහර අය අහුවා මගෙන් දැන් මේ එක්සෑම් එක තිබ්බ ගමන්මනේ ඉතින් මේක කැන්සල් කළාද මේ ආයෙ ගැසට් උනේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් එක තනතුරකට ගැසට් කරලා රැකියාව ලබා දෙනකල්ම ආපහු ගැසට් වෙන්නේ නැහැ. මේ මෙහෙම කලාතුරකින් මේ දේ සිද්ධ වුණේ මේක ගොඩක් කාලයක් තිස්සේ ගැසට් කරේ නැති නිසා අලුත් ළමයින්ටත් අවස්ථාව දෙන්න තමයි ආයෙ පාරක් ගැසට් කරලා තියෙන්නේ. ඉතින් මේ විභාග දෙකෙන්ම ළමයින්ව මේ තනතුරට බඳව ගන්නවා. කිසිම අවස්ථාවකදී ඔයගොල්ලන්ගේ අහලින් විභාගය කැන්සල් වෙන්නේ නැහැ. ඉතින් කලින් විභාගයට දාලා විභාගෙත් ලියලා ඉන්න ළමයින්ට ආපහු සැරයක් මේ විභාගය ලියන්න කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. වයස් සීමාව තියෙනවා නම්. ඉතින් කොයි එකෙන් හරි chance එකකින් මම හිතනවා පළවෙනියට තිබුණ විභාගයේ result එක out කරාට පස්සේ දෙවෙනියට විභාගෙට යයි කියලා. ඉතින් සැප්තැම්බර් මාසෙනේ මේ exam එක තියෙනවා කියලා තියෙන්නේ. ඉතින් අගෝස්තු විතර වෙද්දී result දෙයි කියලා මම හිතනවා. එතකොට ළමයින්ට ඔන්න දෙකම ලියලා රිසල්ට් එකකම් බලන් ඉන්න ඕනේ නැති වෙයි කියලා හිතනවා. ඉතින් ඔයගොල්ලන්ට මම කියන්නේ ඉතින් ෂෝ එකක් නැත්තම් ආපහු ලියන එක හොඳයි. ඔයගොල්ලන්ගේ වයස් සීමාව තියෙනවා නම්. ඉතින් වයස් සීමාව නැති අයට මම කිව්වා ලියුමක් ලියලා ඉල්ලීමක් කරන්න පුළුවන් වෙයිද නැද්ද කියලා දැනගන්නත් අපි ඉල්ලීම කරන්න පැහිඳ පරිපාලන අමාත්‍යාංශයට ලෙටර් එකක් දාන්න වයස් සීමාව 35 වෙනකල් දීර්ඝ කරන්න කියලා මම දැක්ක. සමහර ළමයි ගෲප් එකෙම හැදිලා මේ වැඩේ එකමුතු වෙලා කරනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ එහෙම කරොත් ඉතින් chance එකක් තියෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ එහෙම කරලා බලන්න. ළඟට කතා කරොත් එක්සෑම් එකෙන් පස්සේ ඔයගොල්ලන්ට ජොබ් එක හම්බෙන එක ගැන ජොබ් එකේ මොනවද කරන්න තියෙන්නේ කියලා කට්ටිය අහනවා. ඇත්තටම මම දන්නවා ඔයගොල්ලෝත් හරි එක්සයිටඩ් දැන්. ආසයිනේ මොනවද කරන්න කියලා මම දැනගන්න. ඉතින් ඒ නිසා කාර්යාලය තුළ තියෙන ලිපි ලේඛන කටයුතු කියලා මම කෙටියෙන් කියන්නම්. ඉතින් මම ඔයගොල්ලන්ට මන් දන්න දෙයින් කියන්නම් මොනවද කරන්න තියෙන්නේ කියලා පොදුවේ අරගෙන. මොකද සමහර සුවිශේෂී ආයතනවල සුවිශේෂී රාජකාරීත් තියෙනවා. ඉතින් මම සමහර අයට කමෙන්ට් දාලා විස්තර කරා. ඉතින් මට හිතුණා ඊට වඩා ටිකක් දීර්ඝ විස්තරයක් කරන්න පුළුවන් කියලා මෙහෙම වීඩියෝ එකකින්. ඉතින් අපි අහලා තියෙනවානේ පර්සනල් ෆයිල් ගැන. එහෙම ඉතින් අපි සියලුම රජයේ සේවකයෙක්ට පර්සනල් ෆයිල් එකක් තියෙනවා. ඒ ෆයිල් එකේ යාළුවගේ අදාළ ඒගොල්ලන්ගේ මූලික තොරතුරු ඇප්ලිකේෂන්ස් එතකොට රැකියාවට එද්දි පුරවන්න ෆෝම් සෙට් එකක් හම්බ වෙනවා. මුලින් මේ ටික දානවා. ඊළඟට ඒගොල්ලන්ගේ රැකියාවට අදාළව යාළුවෝ උසස් කිරීම ඒගොල්ලන්ගේ කාර්ය සාධන මාතෘ ඔක්කොම දාන්නේ ඒගොල්ලන්ගේ මේ ෆයිල් එකේ. ෆයිල් එකට අදාළව මොන හරි ලියුමක් ගහන්න තියෙනවා නම් ඔන්න ඒක කළමනාකරණ සේවා නිලධාරී කෙනෙකුගේ රාජකාරිය. ඊට අමතරව අදාළ ආයතනයේ මොන හරි වැඩ කටයුතු තියෙන්න පුළුවන්. මේ තියෙන වැඩ කටයුතු සම්බන්ධයෙන් අදාළ ලිපි ලේඛන කටයුතු සකස් කිරීම, ෆයිල් මේන්ටේන් කිරීම කියන්නේ ඔන්න කළමනාකරණ සේවා නිලධාරී කෙනෙකුගේ රාජකාරී. ඒත් මම මේ ප්‍රධාන වශයෙන් කියන්නේ ඇඩ්මින් අංශය ගැන. රජයේ කාර්යාලවල කියනවා එස්ටැබ්ලිෂ්මන්ට් බ්‍රාන්ච් කියලා. ආයතනික අංශය කියලා කියනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මේ වගේ රාජකාරී තමයි මේ අංශවලදී සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ ෆයිල් වල නම් කරන දේවල් ඒ ආයතනය අනුව වෙනස් වෙනවා. එතකොට ඊළඟට accounts branch එක තියෙනවා. ඉතින් කොමර්ස් කරපාට නම් මේ ගැන idea එකක් තියෙයි. ඉතින් ඒ ආයතනයට අදාළව මුදල් පරිපාලනය කරන්න ඕනේ. මුදල් පොත පවත්වාගෙන යන්න ඕනේ. චෙක් ලියලා අදාළයට චෙක් දෙන්න ඕනේ. එතකොට වැටුප් හදන වැඩ ඒ කටයුතු මොන හරි ආවම වගේ වෙන දේවල් වියදම් පියව ගන්න හැටි ඇඩ්වාන්ස් දෙන හැටි ඔයාලා අහලා තියෙන ෆෙස්ටිවල් ලෝන් ඔන්න ඔය දේවල් එතකොට ආපදාන අය මේ දේවල් කළමනාකරණය කිරීලි කටයුතු වලට අදාළ වැඩ තමයි මේ බ්‍රාන්ච් එකෙන් සිද්ධ වෙන්නේ. ඊළඟට තව සැපයුම් සහ
ට්‍රාන්ස්පෝර්ට් බ්‍රාන්ච් එකක් තියෙනවා. ඉතින් සැපියුම් එකේදී මොන හරි ආයතනයට අදාළ සුවිශේෂී දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම ලිපි ද්‍රව්‍ය දේවල් එක එක අංශ වලින් ඉල්ලපුවම ගෙන්නන ඒවා, සපයන ඒවා කඩවලින් කොටේෂන්ස් අරගෙන මෙන්න මේ දේවල් තමයි අපිට අඩු. එතකොට අඩුවට තියෙන කඩයක් හොයලා කඩවලට කියලා කොටේෂන්ස් ඊමේල් කරගෙන ඒවා අරගන්න ඒවා අඩු වෙන්න ලං වෙලා තියෙන බඩු ටික ආපහු ගන්න ඕනි කියලා හෙළ ප්‍රධානීන්ගෙන් අවසර අරන් ඒ ටික ගෙන්නන වැඩ. ඒ කට්ටියත් මේ සැපයුම් අංශය හරහා කරනවා. ඒ වගේම එතකොට මේ ගේන දේවල් තියෙනවා අමුද්‍රව්‍ය, ලිපි ලේඛන ද්‍රව්‍ය, ආයතනයට අදාළ කරන දේවල් ඒ ඔක්කොම ගබඩාවක තියාගෙන ඉන්නවා. ඉතින් ඒ දේවල් ගබඩා බාර නිලධාරියා විදියටත් කළමනාකරණ සේවා නිලධාරියෙක්පත් වෙනවා. ඉතින් ඒක එකක්. ඊළඟට ට්‍රාන්ස්පෝර්ට් එක ගත්තම ආයතනයේ සතු වාහන වලට තෙල් ගහන වැඩ කටයුතු ඒ සඳහා මුදල් යෙදවීම, වාහනයක රිපෙයාර් එකක් ආවොත් ඒ රිපෙයාර් එක සඳහා කොයි ගරාජ් එකටද දෙන්නේ, දේවල් ගමන් සඳහා රේදුරු මහතුන් යොමු කරන කටයුතු, ඒ වගේ කාර්යයන් මේගොල්ලන්ටත් පැවරෙනවා. ඒ වගේම ඇක්සිඩන්ට් එකක් වුණොත් ඇක්සිඩන්ට් එකේ විස්තර, ඊළඟට ඉන්ෂුරන්ස් ක්ලේම් කරන හැටි, මේ දේවල් පවා කරන්නේ මේ ට්‍රාන්ස්පෝර්ට් කියන වැඩ කටයුතු බලන කළමනාකරණ සේවා නිලධාරීවරයා තමයි. ඉතින් මම මේ කතා කරපු දේවල් සාමාන්‍යයෙන් ඕනම ආයතනයක තියෙනවා. ඉතින් මේක රජයේ විතරක් නෙමෙයි, පෞද්ගලික අංශය ගත්තත් මේ අංශ සියල්ලම සාමාන්‍යයෙන් හැමතැනම තියෙනවා. හැබැයි දැන් ඊළඟට අපි කතා කරන්න ඕනේ සමහර ඔෆිස් වල ඒ ඔෆිස් එකට ආවේනික දෙයක් තියෙනවානේ. අන්න ඒ ආවේනික දේවලුත් මේ කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වැඩ කටයුතු වලට බෙදලා යනවා. ඉතින් එතනදී මම උදාහරණයක් විදිහට කිව්වොත් ඩෙන්ටිටි කාඩ් හදන අපේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔන්න මෙන්න මේ ආයතනයත් ඔයගොල්ලන්ට විභාගයෙන් පාස් වෙන යම් පිරිසකට රැකියාව ලැබෙන ආයතනයක්. එතකොට මෙතනදී එක් දින සේවය ඒ වගේම එක් දින සේවය නොවන විදිහට මිනිස්සු ඩෙන්ටිටි හදා ගන්න අදාළ ඇප්ලිකේෂන්ස්, ෆොටෝස් එක්ක ඔක්කොම සාධික කරලා පළවෙනි වතාවට හදන ළමයි උප්පන්න සාධිකෙක් ඔය ડોකියුමන්ට් සෙට් එකත් එක්ක බාර දෙනවා. එතකොට බාර දෙද්දී ඒ කෙනා මේ දේවල් හරියට දීලා තියෙනවද කියලා චෙක් කරලා බාර අරගෙන ඊට අදාළ එක එක අංශ වලට යොමු කරන්නේ ඒවා. ඒ දේවල් කරන්නේ මෙන්න මේ නිලධාරීන් තමයි. ඉතින් එතකොට අර ඒ අංශ වලට ඒ ආයතනයට අදාළම විශේෂ වැඩ කොටසක් තියෙනවා. එතකොට ලේබර් ඩිපාර්ට්මන්ට් එක ගත්තාම කම්කරු දෙපාර්තමේන්තුවේ තියෙන කම්කරු ගැටලු වලට අදාළ දේවල්, එතකොට EPF ETF කියවන දේවල් වලට අදාළව ඔෆිස් එකේ කරන වැඩ කටයුතු, ඒ දේවලුත් කෙරෙන්නේ මේ නිලධාරීන් අතින්. හින්දා ඉතින් ඔෆිස් එක ඇතුලේ කෙරෙන ලිපි ලේඛන කටයුතු ප්‍රධාන වශයෙන් අර මං කියපු අංශ කිහිපය සහ ඒ ආයතනයේ සුවිශේෂව කරන්න තියෙන වැඩ කටයුතු කරන්නේ මේගොල්ලෝ. ඉතින් මෙතනදී කම්පියුටර් භාවිතයෙන් තමයි ඉතින් අද ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ගොඩක් අයට නම් මං හිතනවා කම්පියුටර් දැනුම තියෙනවා. හැබැයි නැති කීප දෙනෙක් මට කමෙන්ට් දාලා තිබ්බා එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඔක්කොම වැඩ ටික ඔයාලට කියලා දෙනවා. ඔයගොල්ලන්ට ට්‍රේනින් එකකුත් හම්බ වෙනවා. සම්පූර්ණ අවබෝධයක් දෙනවා රැකියාව ගැන. රාජ්‍ය සේවයේ මොනවද වෙන්නේ? ඔයාලගේ රැකියාව තුළ ඔයාලා මොනවද දැනගන්න ඕනි කියන දේ මුලින්ම මට මතක විදිහට සති 2ක පුහුණුවක් තියෙනවා. සමහර වතාවල ජොබ් එකට යන්න කලින්ම මේ පුහුණුව දීලා රැකියාව ලබා දුන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ලොකු අවබෝධයක් අරගෙනම ජොබ් එකට යන්න පුළුවන්. ඉතින් මෙතනදී මම තව කියන්න ඕනේ ඉතින් මේ අර පරිගණක භාවිතය ගැන ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් එහෙම ඔයාලට බැහැයි කියලා හිතෙනවා නම් මම කියන්නේ ඔයාලගේ ජීවිතයට හොඳයි මේ ජොබ් එකට ගියත් නැතත් ඔයාලා ඒ දැනුම තියාගන්න එක ඔයාලට ඕනම රැකියාවකට වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට සල්ලි ප්‍රශ්න තියෙනවා ටෙක්නිකල් කොලෙජ් එකක හරි කම්පියුටර් කෝස් එකක් කරන්න. එතකොට ඔයගොල්ලන්ට ඒක ගොඩක් වටීවි ඔයගොල්ලන්ගේ අනාගතය වෙනුවෙන්. ඉතින් මම ඔයගොල්ලෝ තාන හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. පුළුවන් ඉක්මනට රිප්ලයි කරන්න try කරනවා. ඉතින් තාම මොන හරි ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් ඉස්සරහට බලමු අපෝ එක්සෑම් ලම් වෙද්දී ගණන් හිම කියලා දෙන්න try කරනවා. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අදත් කියන්න ඕනේ මගේ WhatsApp channel එකේ link එක තියෙනවා. link එක click කරලා ඇතුළට ගිහලා උඩ තියෙන follow කියන එකත් click කරලා WhatsApp channel එක
ෆලෝ කරන්න. ඒ වගේම තමයි YouTube channel එක subscribe කරලා නැති යාළුවෙක් ඉන්නවා නම් subscribe කරගෙන යන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.